පුතේ තාත්තටයි මල්ටයි තේ ටිකක් හදලා දෙන්න. මට හොඳටම බරක් වුණා. අම්මා මමත් එන්නද? මට තාද ගෙදර ඉන්න. මම අඩියට දෙකට යන්න. පුතේ මං ගිහින් එන්නනේ. ආදාද තේක. කොහෙන්ද? පුතේ අම්මා ගියාද? මට මේ බේට් ටික හින්දා ටිකක් වැඩිපුර නිින්ද යනවා. අනේ මන්දා. තාත්තා තව ටිකක් නිදිය ගන්නකො. මම මල්ලිගේ තේක අරන් එන්න. පුතේ. තාත්තයි කකුල් රිදෙන එක දැන් අඩුයිද? දැන් කොහොමද ටිකක් අඩුයි. ඉස්සරට වඩා අඩුයි ටිකක්. පුතේ දැන් කැටේ පිළිලා. තවම නෑ තාත්තේ. එන්න සිංහලෙන් සිකන. එච්චරයි. මොකද මොකද මල්ලිකා පරක්කු? අද පොඩ්ඩක් පරක් වුණා මුදලාලි. මෙහෙම ගියෝ කෑම ඉතුරු වෙයි ඈ මල්ලිකා. මොකද පියසෝමගේ ලෙඩ තත්ත්වේ. බෙහෙත් කරගෙන යනවා මුදලාලි. හැබැයිද? මුදලාලි මට සීනි 100කුයි තේකොළ 50කුයි දෙන්න. අවසර ගන්න දෙනු බේරගමු. එච්චරයිද මල්ලිකෝ? එච්චරයි. ගිහින් මුදලාලි. හොඳයි හොඳයි මල්ලිකා. පුතේ අම්මා ආවද? තේ ටිකක් හදන්නද? මම පුතාට පුළුවන්ද? පුතේ මම පුතා කැටේට දාලා. මොකද අම්මා කතා කරන්නේ නැද්ද? ඕලයක් ගත්තේ නැද්ද? කල්ලි වගේක් දානවා කිව්වා. ඕල් ආවේ නෑ. එනවා කොබෝ වෙන්නේ? නිකන් ගේම් එක. ගේම්. මේ කිවි. ඔය ගේම් ගාඩි ස්ටයිල් වෙනවද? එහෙම සල්ලි ගන්න බෑ. ආච්චිට සල්ලිමයි. නැතුව කඩේ පැත්තට යන්නත් තියෙනවා. කඩෙන් සල්ලි වගේක් ගන්නත් තියෙනවා. මම කඩේ පැත්තට ගිහින් එන්න.
කාඩ් එකක් අරන් එනවද? අම්මා අච්චිට කතා කරන්න ඕනි කිව්වා. මොකද්ද මේ සල්ලි වගේක් දානවා කිව්වා. සල්ලි වගේක් එවනවා කිව්වා. ඒක තමයි කියන්නේ නැත්තේ. අනේ මුදලාලි මට පාංගෙඩියකුයි සිල්ලියකුයි දෙන්නකො. පුදුම බඩ කිල්ලක් තියෙන්නේ. ගන්න. අපයෝ. අනේ ඉන්න බෑ. මාමේ මට පන්සලකුයි මකරේ කෑලි. මකෙන් තියෙන පන්සලක් කමන්නේ නැද්ද? කමක් නෑ මාමේ. හොඳට ඉගෙන ගන්න ඕන. මටත් ඉතින් ඔය වගේ අපි. හොඳට ඉගෙන ගන්න ඕන. මුදලාලි වඩේ ගිහින් ඉන්න බෑ මුදලාලි. මට පාංගෙඩියක් දෙන්න මුදලාලි. මම යනවා. අවඩේ ඉගෙන ගන්න ඕන. මුදලාලි. වඩේ ගිහින් මුදලාලි. මුදලාලි මට ඩෝටා කාඩ් එකක් දෙන්නකෝ. මාගරට්. ඩේටා කාඩ්. මොකද්ද මන් දන්නේ නැහැ ඔන්න මොකක් හරි කාඩ් එකක් දෙන්නකෝ මුදලාලි. මුදලාලි වඩේ ගිහින් මට පාංගෙඩියක් දෙන්න මුදලාලි. ඉතින් වෙයි දෙන්නකෝ. පාංගෙඩියක් දෙන්න. වඩේ ගිහින් ඉන්න බෑ. වඩේ ගිහින් මුදලාලි. ගිහලා යන්න මිනිස්සු. නෑ. දැන් යන්න. අනේ හොඳට හිටිය මාටින් නෙමේ. පව් අප්පා මිනිහට. පව් අහිංසක මිනිස්සයා. ඒ අනුශාසනාවෙන් පස්සේ අනිපින් සිටුමා අඬන්න පටන් ගත්තා. මේ තර්ක කිරීම බොහෝ විට උගතුන් ඇත්තටම මට මේ සිද්ධ වෙච්ච දේ කිසිම දෙයක් මේ ගෙදර හොයලා බලලා කරන්න විදියක් නැහැ. අද බොහෝ විට මල්ලිකා කොච්චර දුකක් විඳිනවද මේ දරුවොත් එක්ක. විමසන්නේ නැති උගතුන් විශේෂ මට මේ කරන බේත් වලින් පොඩ්ඩක් නැගිට ගන්න පුළුවන් වුණොත් උගතුන් කීප අතර සාකච්ඡා කරලා ඒක තීරණයකට එනවා. නමුත් පින්වත්නි උගත් බවයි අක්කේ අක්කේ මල්ලි මොකද කෑ ගැව්වේ? නෑ තාත්තේ සඳුනි ආවා. ආමල්ලි ඒක. ඔබ වහන්සේලා එවැනි දහමක් මට දේශනා නොකිරීම ගැනයි මම මේ කනගාටු වෙන්නේ කියලා. එන්න සඳුනි ඉඳගන්න යන්න. ඔයාට මම බඩුවක් ගෙනා. කාමභෝගී ගිහියන්ට කියන්නේ දෙක්වහම පින්වත්නි මේ කාමභෝගී ගිහිය දෙලොවක් අතර අතරමං. ගිහියට ඒ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය ඔයා ඇයි මේ විදිහට කැටයට සල්ලි එකතු කරන්න කියලා කිව්වේ නෑනේ? එකතු කරලා බැංකුවට දානවා. ඒකද? එන්න යමු ගෙට. ඒක නෙමෙයි කොයාගේ අම්මා. අම්මා කඩේට ගිහිල්ලා තාම නෑ. අච්චි මෙන්න ෆෝන් එක. බයි ආච්චි. බයි. එබුවට කෝල් ගන්න දන්න එකක්ද?
කෝල ගන්න තිබුණා නම් කෙල්ලට කතා කරලා සල්ලිවත් අහන්න තිබුණා. අනේ මන්දා. තෙල් බේත් ටිකක් ඉවර වුණා. වෙද මහත්තයා ළඟට යන්නත් ඕනේ. මල්ලිකා ඔයාට මෙහෙදි දුක් විඳින්න පුළුවන්ද? ඔයා එහෙම හිතන්න එපා. අපි හදන්නේ කොහොම හරි ඔයාව හොඳ කරගන්න. ඒ වුණාට මල්ලිකා අබ්බගාත මාව එළියට උස්සගෙන එක මොනතරම් අමාරුද? දුවට ව කරන්නත් බෑනේ. එහෙම කියලා හරියන්නේ නෑනේ. ඔයාට පුළුවන් කාලේ අපිට අඩුපාඩුවක් කළේ නෑනේ පියසෝම. හෙට නාන්නත් ඕනේ. අද පුතා ඉස්කෝලේ ගියාද? ඔව්වනේ. ළමයි එන්න කලින් කන්න මොන හරි හදන්නත් ඕනේ. ඒ මල්ලිකෝ. දන්නේ නැද්ද බං? අර කඩේ ගාව සමර පාලිය දුව නැහැලු. කට්ටිය හොයනවා. තාම හොයාගන්න බැරි වුණාලු. ඇයි උඹ දන්නේ නැද්ද? අපිට ඕවා හොයන්න වෙලාවක් නැහැ අක්කේ. එහෙම කියලා බෑ බං. ඒවත් හොයලා බලන්න එපානේ. බොය ප්‍රශ්න ගැනමනේ කල්පනා කරන්නේ. උඹ එහෙම කිව්වට බෑනේ. මම මේ උත්සාහ කරන්නේ දරු දෙන්නවයි සෝමිවයි සතුටින් තියන්න. අනේ මන්දා. කොහොම හිතලා බෑ බං. මොන දේ කරන්නත් අද කාලේ සල්ලි ඕන. ආහා. මම යනවා එහෙනම්. මම යනවා පියසෝම. දැන් අඩුයිද? දැන් ටිකක් අඩුයි මාග්‍රට්. දුව කතා කළාද? කතා කරා. සල්ලි වගේ කොත් දානවා කිව්වා. රටේ ඉඳලා එන්නත් එපා ඉතින්. මම යනවා බං. අක්කා මේ පැත්තේ ආවේ? මං නිකන් ආවේ බං. ලස්සනට දිගට ලං කරමු. ඒ කියන්නේ කීයක් විතරද හරියන්නේ? ඒ කියන්නේ 100 ඔයා කියන්නේ වාගේ තාත්තා කවදා හරිම දවසක ඇවිදී කියලාද? ඔව් සඳුනි කොහොම හරි මං අපේ තාත්තව හොඳ කරගන්නවා. අපේ තාත්තා පව්. ඔයා කොහොමද හරියටම කියන්නේ? අම්මා කියන විදිහට මේ වෙද මහත්තයා මීට වඩා අමාරු ලෙඩුන්නත් හොඳ කරලා තියෙනවලු. කොහොම වුණත් ඔයාලගේ තාත්තා පව්. තාත්තා ඉස්සර රස්සාව කරනකොට
අපිට කොච්චර දේවල් ගෙනත් දුන්නද? එහෙම තාත්තා කෙනෙක් කරදරයක වැටුණාම එයාට ශක්තියක් වෙන්න ඕනේ අපිමයි. ඔයා නම් මාරයි. අමුතු විදියට හිතන්නේ. හඳුනේ මගේ කැටේ දැන් සල්ලි ගොඩක් පිරීලා. ඇත්තටම ඇයි සනුනේ ඔයා කැටේට සල්ලි එකතු කරන්නේ? ඒක ලොකු කතාවක්. මම පස්සේ කියන්න. එන්නේ ආ. සමනලි මං හවසට එන්නද ඔයාලගේ ගෙදර අර සිංහල පාඩම අහගන්න? හා සඳුනි. එන්නේ දැන් දෙන්නේ. ඔව් නන්දේ. විනෝලි ඉස්කෝලේ ගියාද? ඔව්. එයා එනකොට ඉතින් හවත් යනවනේ. එයා යන්නේ ඉන්ටර්නෙට් නෝල්නේ. මම නම් යන්නේ ගමේ ඉස්කෝලේ. ඕවා කරන්න සල්ලි තියෙන එකක් ය. මේවා රට සල්ලි. මං යන්නම් නන්දේ. අම්මා බලාගෙන ඇති. හා කෙල්ලේ. තාත්තා නිදිද? ඔයා එනකම් පුටුවට වෙලා බලාගෙන ඉන්නවා. තාත්තා මං ආවා. තාත්තා බත් කෑවද? මොම්බත් කෑව පුතේ. තාත්තා සුට්ටක් hina වෙන්න බලන්න. දැන් තාත්තා කල්පනා කරන්න. මයි පුතා ඉන්නකම් මං hina වෙලා තමයි ඉන්නේ. තාත්තට හොඳ වුණාම තාත්තයි මමයි අම්මයි මල්ලි යනවා ලොකු ගමනක්. මොකක්ද මේ ලොකු ගමන? දැන් කියන්න බැරි එකක්ද? හරි. එන්න පුතේ ඇඳුම් මාරු කරගන්න. අම්මා ඇයි පුතේ? තාත්තා බත් කෑවද? ඔව් පුතේ. තාත්තා පවුනේ දම්නේ. ඇයි එකපාරට මෙහෙම හිතුනේ? අම්මේ පුතේ මේක කාලා ඉන්නකෝ. චූඩි පුතා! මේ ළමයා කොහෙද ගියේ? ඒ ආවයි රෝදිත් තරම් ලොකු රහුමක් කැඩදි මල්ලිකා.
එයාට අද නිවාඩුනේ. අනේ මන්ද. ඇයි අනේ මන්ද කිව්වේ? බය වෙන්න එපා. අපේ දරුවෝ හරි කීකරුයි. ඒක නෙමෙයි. ඔයාගේ බේත් ටික ගන්නත් ඕන. හරි. ඒකට ඔය හැටි වද වෙන්න එපා. අපි එදින දිගට මොන හරි කරමු. අම්මේ පොඩ්ඩක් එනවද? ඉන්න පුතේ. මං ඉතින් ඔයා එක්කම ආනේ. පුතා කොහෙද පුතේ? දැන් යන්න ඕන කන්න මොනවාද අම්මෝ. මාර වලිකින් නැත්තේ. සීන් 250යි තේකොළ 50යි රේසර් එකයි. පුතේ දැන් තාත්තට කොහොමද ලෙඩ තත්ත්වේ? තාත්තා නම් දැන් ටිකක් වදේ. මා හිතන්නේ තාත්තා ළඟදීම ඇවිදි. මේ හොඳයි පුතේ අනේ හොඳයි. මාමේ මට මේක මාරු කරලා දෙන්නකෝ. කොහෙන්ද පුතේ? ආ පුතේ මාරු සල්ලි. ඒක නේද දාන්නද මාරු සල්ලි? ඔව් මාමේ. ගිහිල්ලා එන්නම් මාමේ. ආ හොඳයි පුතේ ගිහිල්ලා යන්න පරිස්සමෙන්. මේ ළමයා කඩේ ගියා තාම නැහැනේ. මාරු සල්ලි හොයනවා ඇති. මොකද කරන්නේ? අද අපි කියමු සමනලීට සින්දුවක් කියන්න කියලා. හරි එහෙනම් මම නටනවා. ආත් නටනවා. නායක ගංගාවක මේකෙල්ල අදත් ගිහිල්ලානේ මං දන්නවා අද නම් මම මේ පිට හොඳ පාඩමක් උගන්වනවා මං දන්න ගිහින් තියෙන කොහද කියලා පාඩමක් උගන්වනවා මම හැමදාම කියලා තියෙන ඔපිට ඔහුගේ දේවල් වල යන්න එපා කියලා අක්කා වගේ රූපෙන් වියස බල් බල් මුතු කුමාරිකා නැටිල්ල කොයි වෙලාවෙ මෙතන නැටිල්ල මං උඩ හැමදාම කියලා තියන්නේ මෙහෙ නෙමෙයි කියන තැන යම මෙන්න යන්න අනේ අක්කේ. කෙල්ල පොඩ්ඩක් සෙල්ලම් කරපු දෙන්කෝ. මල්ලිකෝ උඹට තේරෙන්නේ නැද්ද උඹලා කෙල්ල යන්නේ මේ ගමේ ඉස්කෝලේට
එහෙමද මේ කියන්නේ ඉන්ටර්නැෂනල් එකට. ඇන්දේ විනෝලිට බයින්න එපා. එයා පව්. බාහින්න එපා. පව්. මොකද උනේ මගේ යාළුවා? අප්පු මම නම් ඔය ඉන්නවා. අයියෝ. මිනිසායිලෝ දෙවියන් වල්ලේ. මිනිසායිලෝ දෙවියන් වල්ලේ. මල්ලිකා අද ළමයි ඉස්කෝලේ යන්නේ නැද්ද? අද ළමයි ඉස්කෝලේ යන විදියක් නෑ. මල්ලිකා ඔයාට මේ දේවල් තනියම කරන්න අමාරුයි. මට මේ ගෙදර කිසිම දෙයක් හොයලා කරන්න බැරුව ගියානේ. ඔයාලා දුක් විඳිනවා. තාත්තා ඔයා දුක් වෙන්න එපා. මම හොඳට ඉගෙන ගන්නවා. මට ඕනේ අම්මගේ තාත්තගේ ආශිර්වාදේ ශක්තියයි විතරයි. අම්මේ මට බඩගිනි. මොනවා හරි හදලා දෙන්න එන්නම් පුතේ. මුදලාලි. උඹද මොනවද ඕනේ? මුදලාලි මේ පොඩි අතමාරුවක් කරගන්න කියලා. අනේ මන්දා. උඹලා කෑම දාන එක නතර වුණා. උඹලා මේවා කොහොමද ගෙවන්නේ? අනේ මුදලාලි. එහෙම කියන්න එපා. දවස් දෙක තුනකින් දෙනකන් රුපියල් 200ක් දෙන්න. අද නම් මොකුත් කරන්න බෑ මල්ලිකා.
හදිස්සියක් වෙලා ආවේ. ආච්චි මම යනවා. නැන්ද මම යනවා. හොඳයි පුතේ. බොයි ෆෝන් එකත් අරන් යන්නේ. මේ මෙහාට ගියන් ඔබ. ඔබට කියන්නේ මේ දවස්වල සල්ලි හරි අමාරුයි බං. අද නම් කොහොමවත්ම අමාරු. ඊයේ සල්ලි එව්වෙත් භාගයයි. එහෙනම් මම යන්නම් අක්කේ. මොනා කරන්නද? ඒකනේ මං ඔබට කිව්වේ. ඔබට ඔය තුමේ කරන්න බෑ කියලා. මං අපේ දූට කියලා ඔබට රට යන්න හදලා දෙන්නම්. එතකොට හම්බ වෙන්නේ ඩොලර්නේ. කොහෙද ඉතින්? පවට පින් දෙන්න පුළුවන් ඈ. මම යනවා අක්කේ. බුදුහාමුදුරුවනේ මේ කැටෙන් මගේ තාත්තට රෝජ පුටුවක් අරන් දෙන්න උදව් කරන්න. අපේ තාත්තා පව්. අපේ තාත්තා කොච්චර ආදරේද අපිට. රුපියල් 200ක් හොයාගන්න තැනක් නැති වුණානේ. පුතේ ඔයාගේ කැටෙන් අනේ තාත්තේ ඒක නම් කරන්න බෑනේ. මම මේක එකතු කරන්න ලොකු වැඩකට. අනේ තාත්තා ඉතින් මම මේක එකතු කරන්න ලොකු වැඩකටනේ. කමක් නෑ ඔය පුතේ. අක්කේ. එක්ක මෙන්න මේ කරාබුරේ කාලගෙන මට රුපියල් 200ක් දෙන්න. බලත් එක් කරන්න බෑ බං. පොඩියන් කොහෙනම්? ඉතින් රත් කරන්නේ බං. හැබැයි උඹ මේක ඇවිල්ලා බේරගනින් ඈ. මට මේ කරාඹු දෙක නැති වුණාට කමක් නැහැ. මේ දරු දෙන ලොකු මහත් කරගන්න තමයි මම කොහොම හරි බලන්නේ. පියසොම කොහොම ඔලේ වැඩට යන කාලේ ඒ ලොරියට හැප්පුණේ නැත්තම් අද අපිට මේ වගේ ඉරණමක් උදා වෙන්නේ නැහනේ. ඒ තරමට පියසොම හොඳයි. මට මේක දුකක් නෙවෙයි.
මගේ යාළුවා එක්කද? මන් දන්නේ කොහමද? අපුණෝ දැක්කොත් කියන්නේ. දැක්කොත් කියන්න. ඔව් දැක්කොත් කියන්නේ. දැක්කොත් කියන්නේ. බලන්න තාත්තේ ඔයා පොන්දේ කීවල කොච්චර ලස්සනද කියලා. මම නිසා පුතාලට ඔය ඉතින් තාත්තා වැඩට යන කාලේ අපිට කොච්චර දේවල් ගෙනත් දුන්නද? මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ප්‍රදේශ කිහිපයකට සුළුකුණාටු ජල ගැනීමෙන්ම නිවාස මතට ගස් පෙරලීමෙන් බරපතල හානි වී තිබේ. ගියදොර අහිමි කුඩා දරුවන් මෙන්ම දෙමාපියන් බොහෝ දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත. අවතැන් වූ තවත් අය එම ස්ථානවලින් මුදවා ගැනීම මේ වන විට සිදුවමින් පවතී. කුඩා දරුවන්ගේ පාසල් පොත්පත්ද විනාශ වී ඇත. මේ සඳහා ඔබටත් ආධාර ලබා දීමට හැකි නම් ගම්පියස රේඩියෝ නාලිකා කාර්යාලයට ලබා දෙන්න. මං ගොඩක් ආසාවෙන් ඒ වගේම ගෙදර කොච්චර අඩුපාඩු තිබුණත් කැටේ තිබුණ සල්ලි ඒ කිසිම දෙයකට ගත්තේ නැත්තේ මගේ තාත්තට රෝද පුටුවක් අරන් දෙන්න. ඒත් අර රේඩියෝ එකේ ඇහුණ ගම් වතුර නිසා අසරණ වුණ අය ගැන මට ගොඩක් දුක හිතුණා. ඒ නිසා කැටේ තියෙන සල්ලි මම ඒ අයට දෙන්න හිතුවා. මගේ තාත්තා මගෙත් එක්ක තරහ වෙන්න එපා. මම කොහොම හරි තාත්තට රෝද පුටුවක් අරගෙන දෙනවා. ඔව්. හරි හරි. මේ මට පොඩි වෙලාවක් දෙන්න මේ ඔව්. නෑ මම මට අහකෝ ගන්නවා. මේ පොඩි දුවෙක් ඇවිල්ලා ඉන්න මොකද කියලා මම පොඩ්ඩක් බලන්න. මට පොඩි වෙලාවක් දෙන්න. නෑ හරි හරි. ඕකේ මම ගන්නවා. ඕකේ. කවුද මේ ළමයා? මහත්තයෝ මේ කැටේ සල්ලි ගොඩක් තියෙනවා. මම මේක එකතු කරේ මගේ තාත්තට රොද පුටුවක් අරන් දෙන්න. මගේ තාත්තට ඇවිදින්න බෑ. ඒත් කියලා නතර කළේ. අර අවතන් වෙච්ච මාමල නන්දරට මේ සල්ලි ටික දෙන්න. පුතේ ඔයා කැමැත්තෙන් දෙන නිසා අපි මේක බාර ගන්නවා. හොඳේ? පුතාගේ නම කියන්නකෝ. පුතා කොහෙන්දලා දාවි? ආච්චි මං සමනලිලා ගෙදර ගිහිල්ලා එන්නද? මං කිව්වනේ. අනේ ආච්චි. නමත් එන්න. මගේ හොඳ ආච්චි. කෝලා.
මහත්තේ. කොයාගේ කැටේ? කොහෙද ඒක හැංගුවේ? අර පිට පළාත්වලට ගම් වතුර දාලානේ. ඒගොල්ලෝ අසරණ වෙලානේ. අනේ පව්වම්මේ. ඉතින් කොහෙටද ඒක දුන්නේ? අර යටි යන ගම්පියස රේඩියෝ කාර්යාලයට දුන්නේ. අනේ මන්ද. කාද බැලුවේ මහත්තේ? අයිබෝන් අම්මේ. මේ සම්ලේදුවගේ ගෙදර නේද? ඔව් මහත්තයෝ. ඉන්න මම කතා කරන්න. පුතේ! පුතේ! සමනලි! ඉන්න මහත්තයෝ පොඩ්ඩක්. අම්මේ මම අම්මට කිව්වේ අර රේඩියෝ channel එකේ මහත්තයා. අනේ ඇයි මහත්තයෝ මේ හදිස්සියෙම මේ අපේ දරුවා කරපු දේ ගැන නම් අපි ආඩම්බර වෙනවා. අපි බොහොම අහිංසක මිනිස්සු මහත්තයෝ. නෑ අම්මේ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. සමනලී දුව අපිට හැමදේම කිව්වා. කොච්චර දුක්පත් වුණත්, කොච්චර ආර්ථික අපහසුකම් තිබුණත්, ඒ හැමදේම පරාජය කරලා මේ මුළු ලෝකෙම හැමෝම කතා වෙන ආදර්ශමත් දුවක් වුණා. දුව කැටේට සල්ලි එකතු කළේ දුවගේ තාත්තට රෝද පුටුවක් අරන් දෙන්න. ඔන්න අද හීනේ හැබෑවෙන්න යන්නේ. දුව තාත්තා වෙනුවෙන් කරපු දේ රටේ ඉන්න මහත්තයෙක් දැකලා දුවට උදව් කරන්න පොරොන්දු වුණා. අද ඒ දුවගේ හීනේ හැබෑවෙන්න යන්නේ. මේ රටේ ඉන්න මහත්තයා දුවගේ තාත්තට රෝද පුටුවක් අරන් දුන්නා. අනේ මාතේ සිත් වෙනවා මාතේ. ඒ විතරක් නෙමෙයි අම්මේ. මේ මහත්තයා පොරොන්දු වුණා. ඔයාලගේ ගෙදර සියලු වියදම් බාර ගන්න. ඒ විතරකුත් නෙමෙයි. මේ දුවගේ සියලු අධ්‍යාපන කටයුතු වලට මේ මහත්තයා උදව් කරනවා කිව්වා. දුවට තව සතුටු වෙන කාරණාවකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සමනලී දුවගේ තාත්තව සමීප කරගන්නත් මේ මහත්තයා උදව් කරනවා කිව්වා. අපි කොහොම හරි සමනලී දුවගේ තාත්තව සමීප කරගමු. තේරුණාද? ඒසෝ දුව කැටයකට සල්ලි එකතු කරේ ඇයි කියලා ඔයා දන්නවද? ඔයාට රෝද පුටුවක් අරන් දෙන්න. මේ මහත්තයා දැනට මෙන්න මේ පුංචි තෑග්ගක් දෙන්න කියලා කිව්වා. ගන්න අම්මා. අනේ මාතේ අපිට මේ මුදල් නැති වුණා නම් කමන්නේ. අපිට පුටුවක් හම්බෙච්ච එකම ලොකු පිනක් මාතේ. මොහොතේට
මම එක් පැන්ගුණා. මල්ලිකා මේ මාටි අපි දෙන්න තමයි එකට කොහොමෝලේ වැඩට ගියේ. එදා ඇක්සිඩන්ට් එකකින් කොපමණ බාධක පැමිණියත් තම සිතුවිල්ල නිවැරදි නම් ඔබ සිතන පතන දේ සඵල වීමට කොපමණ කාලයක් ගතවන්නේද ඔබ නොසිතන්න.